මාකට් එක අපි රෝ වෙනකොට මේ වෙන බස් එකකින් බලස්ස බාගෙන ඉන්නවා කියලා. මම රුපියල් 500ක් දුන්නා. මට දුන්නා 470ක්. මම ගාව ටිකට් එක කියලා 30යි කිව්වා. හරි 30 ටිකට් එකක් තියනවා. මට ඒක දුන්නා 35 ටිකට් එක. ඒ ටිකට් ඉවරයි කිව්වා. ලයිසන් එක තරගෙන පුතේ ඩොකියුමන්ට් එකක් අරගෙන. දැන් ඔයාලා දන්නවද අද ඉඳලා සිවිල් නිලධාරීන් මස්සල්ට දානවා අපි. දාලා අල්ලනවා. මේ අල්ලන්නේ ඔයාලගෙන් පලි ගන්න නෙවෙයි. මගියගේ ආරක්ෂාවට මගියට ප්‍රවේශ පත්‍රයක් දෙන්න ඕන. බස් හිමිය ආරක්ෂාව වෙන්න ඕන. මේ හැම දෙයක්ම වෙන්නේ ඔයගොල්ලෝ ටිකට් එකක් දුන්නොත්. ඔයාගේ රස්සාව හරියට කරන්න පුළුවන්. ටිකට් එකක් ඉල්ලා හිටින්න ඕක. දැන් දවස් කීපයකින් ඉඳන් පටන් ගන්න ඉන්නේ සිවිල් නිලධාරීන් ඉන්න බස් එකේ. ඩිසිප්ලින් කිව්වනේ මම. කොහමද ඉන්නවන රවුල් කපලා කොණ්ඩ කපලා කරාබු දෙන්න කවුද? ඔය ගලවන්න. ඔය කරන්න එපා. බස්සර ඕගොල්ලන්ව ගණන් ගන්න නැහැ එතකොට. ඕගොල්ලන් ලස්සන මූලක් තියෙන ලස්සන ළමයි ඇටියට ඔය ලස්සනට වැඩ කරන්න. මේක අපි මේ ඕගොල්ලන්ට කරහට නෙමෙයි මල්ලි කියන්නේ. අපි දැන් මේ එතන කෙනෙක් ගෙනල්ලා පෙන්නන්න ඕනේ. ඒක ලෙවල් එක ගන්න බැරිද? බෑ. දඩේ නිදාස් කරන්නේ මේ සීට් ටික හදලා ගෙනල්ලා පෙන්නුවාට පස්සේ. මොකද පෙන්නන්නේ? ඔයගොල්ලෝ ප්‍රාදේශීය කාර්යාලයට පෙන්නන කවුරුද ප්‍රාදේශීය කාර්යාලය? පාසෙන් අපි කාටවත් වැරදි නැති මිනිස්සු නෑ. උඹ වැරද්ද කරලා වැරදි නැහැ. එම තමයි මිනිස්සු අපේ රටේ හැම මිනිහම වැරදි කරන මිනිස්සු තමයි සර් ඉන්නේ. කවුරුවත් හරියට මේ රට පාලනය කරන්න අද මෙහෙම වෙන්නේ නෑනේ. අද මෙහෙම වෙලා තියෙන හරියට පාලකයෝ හරියට ඉන්නවා. ඒව නැති හින්දා තමයි. ඒකයි වෙලාවදී අපිට විතරයි ඉස්සෙල් වැරද්ද පැටලෙන්නේ.